ආයුබෝවන් මම නුරාදා ජයසේකර ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකාව නුරාවේ පදනම. හඬක් නැගිය නොහැකි අවලෝකන දෙසා හඬක් වීම යන ප්‍රධාන තේමා පාඨයකටගෙන 2025 දී ස්වේච්ඡා සමාජකයන් 25 දෙනෙකුගේ යුතු කණ්ඩායමක් සමග ආරම්භ කරන ලද නුරාවේ පදනම සත්ව සාධනය, කාන්තා අයිතිවාසිකම් සුරැකීම, දරිද්‍රතාවය පිළිදැකීම සහ විවිධ වාන්ත්‍යකරණයට ලක් වූ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරැකීම උදෙසා කටයුතු කරන ලබන නුරාවේ පදනමේ පළමු නියම ව්‍යාපෘතිය ලෙස නුරාවේ අපි ගාල්ල මහනගර සභාව සහ උණවටල මීරි පැන ඩොක්කයා ක්ලිනික් ආයතනය එකතුව සිදු කර ලදම ව්‍යාපෘතිය තුළ ගාල්ල නාගරික සීමාව තුළ සිටින පීඩිසුනකයින් සඳහා එන්නත් කිරීම සහ ස්ථීර වන්දනය කරන සැත්කම සිදු කරනු ලැබුවා. මීට අමතරව වඩාවර්ධනලාභී පාසල් සිසුන්ගේ අධ්‍යාපනය නගා සිටීම උදෙසා සෙනෙහසින් පතක් ව්‍යාපෘතිය, කාන්තා අයිතිවාසිකම් සුරැකීම උදෙසා ද වුමන් ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් නුරාවේ පදනම හරහා මේ වන විටත් සිදු කරනු ලබනවා. ගාල්ල නාගරික සීමාව තුළ පමණක් නොව ඉන් පිට දිස්ත්‍රික්කවලද වීදිසුනකයන් උදෙසා ආහාර ලබා දීමේ ව්‍යාපෘතිය දැනට සිදු කරගනු ලබනවා. නුරාවේ පදනම තුළින් වඩාවද සමාජ බිහි කිරීම ගණනින් නුරාවේ පදනම විසින් ගෙන ලබන මෙම සමාජ සුබ සාධන මෙහෙවර සඳහා ඔබට හැකියාවෙන් සහභාගී වීම සඳහා මා විසින් කරන හොඳ ආරාධනයයි මේ. එන්න නුරාවේ පවුලත් සමග එකතු වෙන්න. හඬක් නැගිය නොහැකි අවුල නිසා හඬක් වෙනවා. Be the voice for the voiceless.